අන්ධකාරුණු වර්තමානයක හිර වෙලා අවිනිශ්චිත වුණු අනාගතයක් දිහා බලාගෙන කල් යවන ජනතාවක් බවට පත් වෙලා අපි හැම කෙනෙක්ම. එහෙව් අපිට බලාපොරොත්තුවක් ඇත්තරම තිබෙනවද? ඔබ හැමතෙම ජේසුස්විටයි සල්වි මාරියා. ඔබත් සමග අද දවසේ එකතු වෙන මම සහෝදරයා ශාන්. අද දවසේ මම සූදානම් ඔබ හැම කෙනෙක්ටම වර්තමානයටත් අනාගතයටත් බලාපොරොත්තුව ගෙන දෙන කාරණයක් පිළිබඳව කතා කරන්නට. දේවමාතාන් වහන්සේ පාතිමාවේදී දර්ශන වුණා දරුවන් 30 දෙනෙකුට. ඒ ලුසියා, ජසින්තා සහ ෆ්‍රැන්සිස්කෝ කියන දරුවන් 3 දෙනාට. ඒ අතරින් ෆ්‍රැන්සිස්කෝ සහ ජසින්තා කියන දරුවන් 2 දෙනා බොහොම කුඩා කාලයකදී මිය ගියා. ඒ වුණත් ඔවුන්ගේ කුඩා ජීවිත කාලයේදී මහත් දෙයක් කරගන්නට ඔවුන්ට පුළුවන් වුණා. ඒ අතරින් ජසින්තා බොහොම සුවිශේෂී දරුවෙක්. කුඩා දරියක් වුණත් ඇය මේ කුඩා වයස තුලදීම ගොඩක් ප්‍රඥාවන්ත වුණු දේවල් වගේම දිවැසිමය අගයක් තියෙන යම් ප්‍රකාශනයක් සිද්ධ කළා. ඒ නිසා මම හිතුවා අද දවසේ ඔබත් සමග ඊවන් ප්‍රකාශනයක් කිහිපයක් පිළිබඳව බෙදා ගන්නට. මේ ජසින්තා කළ ප්‍රකාශනයන් අතරින් ඇය එක්තරා සුවිශේෂී දෙයක් කියනවා. ඇය රෝගාතුරව සිටින කාලවකවානුව අතරතුරදී. ඇය එක්තරා අවස්ථාවකදී කියනවා මේ යුද්ධ කොළහල කියන්නේ පැහැදිලිව දෙවියන් වහන්සේ ලෝකේ පවුලට දඬුවමක් හැටියට එව් දෙයක් බවට. ඒ විතරක් නෙමෙයි. ලුසියා පවසනවා දේවමාතාන් වහන්සේට තව දුරටත් තමන් වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන්ගේ සාධාරණත්වයේ දෑත මෙලොවට පතිත වීම වළක්වන්නට බැරි බවට. ඇය කියනවා මනුෂ්‍යයා මර්ධන ක්‍රියා කරන්නට අවශ්‍යයි. තමන්ගේ ජීවිත වෙනස් කර ගන්නට ඕන. එහෙම කළේ නැතිනම් මේ දඬුවම මෙලොවට පතිත වෙනවා දැකීම නිසක බවට. ඉතින් බලන්න පාතිමාවේ දර්ශනය සිද්ධ වෙලා අදට වසර 100කටත් වැඩි කාලවකවානුවක් ගත වුණා. ඒ වුණත් මනුෂ්‍යයා සිත් හැරුණාද? නැහැ. බැලු බැලමටම අපට පෙනෙන්නට තිබෙන්නේ මනුෂ්‍යයාගේ තත්වයේ තව දරුණු අතර හැරිලා කියන කාරණයයි. දැන් මීට අවුරුදු කිහිපයකට කලින් මම මේ දේ ඔබත් එක්ක කතා කළා නම් පාතිමාව සම්බන්ධයෙන් කෙනෙක් සමහරට හිතන්න පුළුවන් තමන්ගේ අඩුම තරම යටි මනසෙන්. ඔව් පාතිමාවේ කතාව ඇත්ත තමයි. ඒ වුණත් දැන් මේ මම ජීවත් වෙන කාලවකවානුව දිහා බැලුවා නම් හැමදේම බොහොම සාමකාමීව සිද්ධ වෙනවා. ජීවිතේ හරීම නිෂ්කලංකයි. සමාජයේ සංවර්ධනයක් කරා ළඟා වෙනවා. හැමදේම යහපත් තත්වයටයි ළඟා වෙන්නේ. ඉතින් මේ පාතිමා පණිවිඩය ඇත්ත වෙන්නේ නැති. හැබැයි මේක අදාළ වෙන්නේ බොහෝ විට අවුරුදු ගානකට පස්සේ එන අනාගතයට. මේ වුණත් මොකක්ද සිද්ධ වුනේ? මීට වසර කීපයකටම කලින් වසංගතයක් පැමිණියා. අපේ ජීවිත එහෙම් පිටින්ම කන පිට හැරුණා. මේ වසංගතේ විතරක් නොවේ. මේ වසංගතේ ප්‍රතිඵලයක් හැටියට සිද්ධ වුණු අනිත් කාරණා වලින් අපේ ජීවිතයට බොහොම අහිතකර බලපෑම් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ නිසා දැන් තේරෙනව නේද පාතිමාවේ පණිවිඩයේ තිබෙන සත්‍යතාවය? මීට වඩා දරුණු දඬුවමක් පැමිණෙනවා අපි අපේ ජීවිත ක්‍රමයන් වෙනස් කරගත්තේ නැත්නම්. ඒ නිසා අපි මදකට හැරිලා බලමු. මේ පාතිමාවේ පණිවිඩය තුල දේවමාතාන් වහන්සේ කතා කරනවා එක්තරා දරුණු දෙයක් පිළිබඳව. ඒ තමයි සුද්ධ සභා මාතාවට පැමිණෙන්නට යන පීඩාවන් සම්බන්ධයෙන්. මේ පාතිමාවේ රහස තුල මේ කළ ප්‍රකාශනය ඇත්තෙම අද වෙනකොට අපේ දැස් පනා පිටම සනල්ත වෙන්න පටන් අරන්. මේ වසංගතයේ පැමිණියයින් පස්සේ ඇති වුණු මේ පුංචි කාලවකවානුව තුල දීම අපිට අහන්නට ලැබුණා ලෝකයේ රටවල් පුරාවටම, විශේෂයෙන් ඇමරිකාව, යුරෝපයේ ප්‍රංශය ආදී මේ වගේ රටවල් වල දේවස්ථාන, ඒතර බොහොම පෞරාණික සිද්ධාස්ථානයන් අභිරහස්මය ආකාරයෙන් ගිනිබත් වෙන්න පටන් ගත්තා. විවිධාකාර පුද්ගලයන් ඇවිල්ලා ඒවා ආක්‍රමණය කරලා විනාශ කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම චිලි කියන රටේ සිද්ධ වුණ ආකාරයට. සමහරලාට මේ දේවල් සිද්ධ වුණායින් පස්සේ ජනමාධ්‍ය පැවසුවා මීට හේතුව බොහොම අවිරහස්මය ජනකයි කියලා. ඒ වුණත් මේ හැම දෙයක්ම පිටිපසින් අපට පෙනෙන්නේ අඳුරු බලවේගයක් ක්‍රියා කරන බවට. ඒත් එක්ක අප්‍රිකා ප්‍රදේශය තුල විවිධ පූජා ප්‍රසාදින් කතෝලිකයන් ඝාතනය වෙන්න පටන් ගත්තා. ඒ නිසා අපට පෙනෙන්නට ලැබෙනවා මේ පාතිමාවේ පණිවිඩයේ වචනයක් පාසාම
ඉෂ්ට සිද්ධ වන ආකාරය සම්බන්ධයෙන්. ඒ වුණත් අපි හොඳින් හෙරලා බැලුනොත් සුදෝ සභාවට ඇත්තටම පීඩාවක් වෙලා පවතින මේ බාහිර පීඩකයන්ද? නැහැ. සුදෝ සභාවට ඇතිවිලා තියෙන දරුණුම පීඩාව තමයි සභාව තුල සිටින අවිශ්වාසවන්ත සමාජිකයෝ. මේ සුදෝ සභා මාතාව තුල ඉන්න වැරදි මත ප්‍රකාශ කරමින් සභා මාතාවගේ දරුවන්ව නොමග යවන පුද්ගලයන් තමයි සභා මාතාව සතුව පවතින දරුණුම සතුරු. ජසින්ත ප්‍රකාශ කරනවා අපායට වැඩියෙන්ම ආත්ම සංඛ්‍යාවක් හෙලා දමන පාපය තමයි මාංශික තෘෂ්ණාව, නැත්නම් අපිරිසිදු කමේ පාපයන්. ඉතින් බලන්න හොඳින් සමාජය දිහා, අපේ රට තුල පවතින තත්ත්ව දිහා බැලුවොත් කොච්චර අසභ්‍ය සමාජයක්ද අපි මේ වෙනකොට අපේ දැස් පන අපිට දකින්නේ. රටවල් බොහෝමයක අපිරිසිදුකමේ පාපය අද වෙනකොට නීතිගත කරලා සමාජගත කරලා පවතින්නේ. ඒ විතරක් නෙමේ. බොහෝ ස්ත්‍රීන් අද වෙනකොට තමන්ගේ කුසේ උපදින දරුවව සලකන්නේ සමහර වෙලාවට ක්‍රීඩා භාණ්ඩයක් හැටියට. දරුවගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නට හෝ දරුවට උපත දෙන්නට අයිතිය තමන් සතුව පවතිනවා කියලා හිතලා යොවුන් ක්‍රියා කරන්නේ. මේකට ගොඩක් රටවල නීති පද්ධතියක් දැන් සහයෝගීතාවය දක්වන්නට පටන් ගන්නවා. ඒ විතරක් නෙමේ. බොහොම අසභ්‍ය වුණු සමාජ ක්‍රම, විවාහ ක්‍රම අද වෙනකොට හැම තැනම පැතිරිලා ගිහිල්ලා. ඒ නිසාමයි ජසින්ත ප්‍රකාශ කළා අසභ්‍ය වුණු බොහොම නපුරු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට එරෙහි වුණු විලාසිතාවන් අනාගතේ පැමිණෙන්නට යනවා. මේ දේවල් කිසි විටක දෙවියන් වහන්සේට සේවය කරන පුද්ගලයන් මේ විලාසිතාවන් පස්සේ ගමන් කරන්නට හොඳ නැහැ. සුදෝ සභාවට කවදාකවත් විලාසිතා නැහැ. සුදෝ සභාව හැම විටම එක හා සමානයි, ස්ථීරයි. ජසින්තා මෙහෙම ප්‍රකාශ කළ අදහස් කළේ මොකක්ද? පැහැදිලිව අද අපි දකින මේ සමාජයේ තිබෙන පරිහානියයි. බොහෝ වෙලාවට අද අපේ දේවස්ථානවලට පවා ගියොත් අපි දකිනවා නේද කොච්චර ජනතාව බොහොම අසභ්‍ය වෙන විලාසිතාවන් යොදා ගන්න ඒවා ප්‍රදර්ශනය කරන්න ස්ථානයක් බවට පත් කරගෙන තියනවද දේවස්ථානය? බොහොම දුක හිතෙන සිද්ධියක්. ඉතින් මේ වගේ අසභ්‍ය විලාසිතාවන් පාවිච්චි කරගෙන අපේ දේවස්ථාන තුල පමණක් නොවේ ජන මාධ්‍ය තුල පවා මේවා ප්‍රසිද්ධ කිරීමෙන් කොච්චර ආත්ම සංඛ්‍යාවක් නිරාගින්නට හෙලා දමනවද? මේ වගේ විලාසිතාවන් අනුගමනය කරන පුද්ගලයන් අපි උදාහරණයකට ගත්තොත් දේවස්ථානය තුල මෙවන් දෙයක් කරන කෙනෙක් දෙවියන් වහන්සේට අගෞරව කරනවා. ඒ විතරක් නෙමේ. ඒ පුද්ගලයාව දකින බොහෝ අයට පාප පරීක්ෂාවන් ඇති කිරීමේ අවස්ථාව සලසනවා. ඒ නිසා වුන් මිනිමරුවන් බවට පත් වෙන ආත්මවල. ඒ හින්දා කොච්චර දරුණු තත්වයකට අපේ සමාජය වැටිලා තියෙනවද? ඒ නිසා සභා පීඩනය ඇත්තටම පැමිණෙන්නේ බාහිරින්ට වඩා අභ්‍යන්තරයෙන්. ඒ හින්දා මේ සමාජ තත්ත්වය තුළ සමහරලාට කෙනෙක්ට හිතන්න පුළුවන් දෙවියනි ඇත්තටම ලෝකයට බලාපොරොත්තුවක් නැද්ද? සුදෝ සභාවට බලාපොරොත්තුවක් නැද්ද? සුදෝ සභාව විනාශ වේගෙන යන තත්වයක විලාසයක් පෙනෙනවා කියලා කෙනෙක්ට හිතන්නට පුළුවන්. ඒ වුණත් මේ මොහොතේ අපිට මතක් කරගන්න බොහොම ලස්සන කාරණයක් දේවමාතාන් වහන්සේ ප්‍රකාශ කළා පාතිමාවේදී. ඒ තමයි උන්වහන්සේ පැවසුවා අවසානයේදී උන්වහන්සේ මේ හැම දණ්ඩනයක් පිළිබඳව ප්‍රකාශ කළයින් පස්සේ උන්වහන්සේ කියනවා අවසානයේදී මාගේ නිර්මල හෘදේ ජයග්‍රහණය කරන්නය කියලා. දේවමාතාන් වහන්සේ කිව්වා මේ හැම දණ්ඩනයකින් පස්සේ අවසානයේදී සාමයේ කාලවකවානුවක් දෙවියන් වහන්සේ මෙලොවට දානය කරන බවට. ඒ නිසා ඒ සාමයේ කාලවකවානුව තමයි දේවමාතාන් වහන්සේගේ මෙලොව තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේවමාතාන් වහන්සේ තුලින් මෙලොව ජයග්‍රහණය කිරීම. විශේෂයෙන්ම සුද්ධ ලුයිස් ඩි මොන්ෆෝර්ට් මුන්දිරා පැවසුවා වගේ ශුද්ධවන්ත කාලවකවානුවක් මෙලොවට පැමිණීම තමයි ඉන් අදහස් කරන්නේ. ඒ නිසා අපිට ඇත්තටම බලාපොරොත්තුවක් තිබෙනවා මේ හැම ව්‍යසනයක් හමුවේ වුණත්. ඒ නිසාම තමයි මීට මේ වසර කිහිපේ පුරාවටම මට දැක ගන්නට හමුණා, ඔබටත් දැක ගන්නට ලැබෙන්නට ඇති බොහෝ අවස්ථාවක් බොහෝ විට රටවල් කිහිපයකම විශේෂයෙන්ම යුරෝපයේ පුරාවටම සමහරලාට සමහර ව්‍යසනවලදී ලැව්ගිනි, සුලිසුලං කුණාටු, මේ ගස් කඩාගෙන වැටීම ආදී මේ දරුණු සිද්ධි හමුවේ වුණත් ඒ සිද්ධ වෙච්ච ස්ථානවල හැම දෙයක්ම විනාශ වුණත් සමහරලාට ඒ ස්ථානවල තිබ්බ දේවමාතාන් වහන්සේගේ ප්‍රතිමාවන් කිසිම හානියක් තොරව කිසියම් හානියක් සිදු නොවි එලෙසම සුරක්ෂිතව පැවතීම.
ඉතින් මේ වගේ සිද්ධි ප්‍රාතිහාර්යාත්මක සිද්ධි රැසක් අපිට මේ කාල වකවානුව පුරාවටම දැක ගන්නට හම්බුණා. ඉතින් දේවමාතාන් වහන්සේ කියන්නේ මොන විනාශයක් වුණත් බය වෙන්න එපා මගේ පුතේ, මගේ දුවේ. මම ඔබත් සමගයි. මගේ ජයග්‍රහණය උදෙසා ඔබවත් පංගුකාරයෙක් කරන්න මම ලෑස්ති. ඒ නිසා හැරෙන්න මම දිහාවට. ඒ නිසා ඒ හින්දම අපි මතක් කරගන්නට ඕන දෙයක් තමයි දේවමාතාන් වහන්සේ තුල පමණයි බලාපොරොත්තුව අපිට තබන්නට පුළුවන්. ජසින්තා ප්‍රකාශ කරනවා මනුෂ්‍යයා තවදුරටත් සදා කාලය ගැන හිතුවා නම් ඔවුන්ට තමන්ගේ ජීවිත වෙනස් කරගන්න බොහෝත්ම ලොකු ශක්තියක් ලැබේවි කියලා. නිකමට හිතලා බලන්න අපි ගොඩක් වෙලාවට පාපයට වැටෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි අපි ජීවත් වෙන්නේ හරියට නිකන් මේ ලෝකෙටම කොටු වෙච්ච ජීවිතයකට පමණක් අපි සීමා වුණ විදිහට ජීවත් වෙන නිසා. අපි මරණයෙන් පස්සේ ජීවිතයක් තිබෙනවා කියලා හිතන්නේ නැහැ. විශේෂයෙන්ම අපායක් පවතිනවා කියලා අපි බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. නිකමට හිතලා බලන්න සදාකාලය කියන්නේ අවසානයක් නොවීම කියන එක. අවසානයක් නැතුව ඔබට අපාය දුක් විඳින සිද්ධ වීම ගැන ඔබ මොහොතකට කල්පනා කරාද? නිකමට හිතලා බලන්න ඔබ වයස අවුරුදු 80ක් පමණ ඔබේ ජීවිත ආයු කාලේ නම් මේ ජීවිත කාලය පුරාවටම ඔබට සිරගත වෙලා ජීවත් වෙන්න වුණොත් කොච්චර ලොකු වේදනාවක්ද? හැබැයි හිතලා බලන්න ඊටත් වඩා දරුණු දෙයක් තමයි ඔබ අවසානයක් තොරව නිරන්තරේ ඔබේ ආත්මය නිරාගින්න තුල මේ නිරාගින්නේ දැවි පිච්චි දඬුවමක් විඳිමින් ඔබට ඔබේ සදා කාලයම පසු කරන්නට සිදුවීම. ඒ හින්දා විශේෂම ළඟ එන පාස්කුව තුලදී අපට හිතන්න හොඳ කාරණයක්. ළඟ එන පාස්කුවට ඔබට කරන්න පුළුවන් හොඳ මාර්ධන ක්‍රියාවක්, ආත්මික ක්‍රියාවක් මොකක්ද? හැමදාකම වෙලාවක් අරන් කල්පනා කරන්න ඔබේ ඉරණම සම්බන්ධයෙන්. නිකමට හිතලා බලන්න මගේ ආත්මය අපායට ගියොත් කොච්චර දරුණු දෙයක් වෙයිද? අපාය ගැන කල්පනා කරන්න, ඔබේ සදා කාලය ගැන කල්පනා කරන්න, මරණින් පස්සේ ජීවිතයක් තිබෙනවා කියලා මතක් කරන්න, මරණයක් තිබෙනවා කියලා මතක් කරන්න. එහෙම මතක් කළොත් ඔබට පව් කරන එක පහසු නෙමෙයි, බොහොම අපහසු දෙයක් බවට පත් වෙයි. ඒ නිසා මේ ව්‍යසනකාරී කාල වකවානුව තුල අපි කරන්නට ඕන අපේ ශාරීරිය සූදානම් කරගන්න, අපේ ශාරීරික අවශ්‍යතාවයන් ගැන හිතනවට වඩා ඉගෙන හිතන්නට ඕන. ඊටත් වඩා අපේ ආත්මික අවශ්‍යතාවයන් ගැන හිතන එක, අපේ ආත්මය සූදානම් කරගන්න එක. ඒ නිසා දේවමාතාන් වහන්සේගේ ඉල්ලමු වරප්‍රසාදේ පාතිමා පණිවිඩයෙන් මට ගන්න පුළුවන් හොඳම දේ මට මගේ ජීවිතේට ලබා ගන්න වරම් දෙන්න, වහන්සේ කෙරෙහි නොබිදෙන විශ්වාසයක් ලබා දෙන්න. එපමණක් නොවේ, මේ ලෝකෙටම කොටු වෙච්ච කතෝලිකෙක් විදිහට නෙමෙයි, මරණින් පස්සේ ජීවිතයක් තිබෙන කතෝලිකෙක් හැටියට ඒ වගේ මානසික තත්වයක් තබා ගනිමින් ජීවත් වෙන්න අපට වරම් දෙන්න කියලා ඉල්ලමින් අපි විශේෂයෙන්ම යාඥා කරමු. එයයි අපට මේ කාලවකවානුව තුළ දේවමාතාන් වහන්සේගෙන් ඉල්ලන්න පුළුවන් හොඳම දේ. ඉල්ලුවොත් දේවමාතාන් වහන්සේ අපි හැම කෙනෙක්ටම ඒ දානය කළා අපි. එපමණක් නොවේ, මම ඔබට ආරාධනා කරනවා මේ පණිවිඩය ඔබේ හිතවතුන් සමග බෙදා ගන්නට, ඔවුන් සමග ෂෙයා කරගන්මින් අපේ නාලිකාව තුළ සබ්ස්ක්‍රයිබ් කොට ඔබේ කමෙන්ට් සඳහන් කරන ලෙසටත් මම ඔබට විශේෂයෙන් මතක් කරනවා. ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පිහිටයි. සල්වි මරියා.